මේව මයික් එකක් දැක්කම මට ඇත්ත කියන්න හිතෙනවා. ඉතින් එහෙම ඇත්ත හංගගෙන බොරු කියන්න හරි අමාරුයි. කොහොම ලස්සනට සැලසුම් කරලා අපිට දැන් මේ වෙලාවේ තමයි කියන්නේ සභාවම දන්න කියලා. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද දවසේ අපේ මේ සුබ කටයුත්තට සුබ පතන්න උදව් කරන්න ඇවිල්ලා ඉන්න සියලුම මාධ්‍යවේදී හිතමිතුරන් සහ සියලුම සම්භාවනීය අමුත්තන්ට බොහොමත්ම ස්තුතියි මේ සුබ කටයුත්තට අද දවසේ මෙහෙම ඇවිල්ලා අපිට මේ ධෛර්යය දෙනවට. ඉතින් චිත්‍රපටය ගැන මම හැමදාම කතා කරන දෙයක් තමයි මට චිත්‍රපටි කරන්න කලින් කතා දෙන්න එපා. චිත්‍රපටි කරලා ඉවරලා කතා කරන්න තමයි මම කැමති. ඒකක් මම කැමති මගේ චිත්‍රපටි ගැන කතා කරනට වඩා ප්‍රේක්ෂකයන් එක්ක අපේ චිත්‍රපටයේ විවදොස් කතා කරන්න අදහස් බෙදා හදා ගන්න ඒකට තමයි මම වැඩිපුර කැමති. ඉතින් මොකද ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේව මයික් එකක් දැක්කම මට ඇත්ත කියන්න හිතෙනවා. ඉතින් එහෙම ඇත්ත හංගගෙන බොරු කියන්න හරි අමාරුයි. ඒක නිසා තමයි මම ගොඩක් වෙලාවට කතා කරන්න අකමැති. කෙසේ වෙතත් අද දවසේ මේ කටයුත්තේදී අපිට නිෂ්පාදකවරුන් හැටියට අලුත් නිෂ්පාදකවරුන් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපි ඊට කලින් වැඩ කරපු නිෂ්පාදකවරුත් මෙතන ඉන්නවා. ඉතින් ඔවුන් එක්කත් මට හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් ලංකාවේ නිෂ්පාදකවරු සහ ආයෝජකයෝ කියලා දෙන්නෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් මුදල් යොදවන හැමෝම නිෂ්පාදකවරයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳ නිෂ්පාදකවරයෙක්ට තියෙන හැදෑරීමකුත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් සතුටුයි මේ පෞද්ගලික කාලයේ චිත්‍රපටි වලට ප්‍රේක්ෂකයන්ගේ තියෙන නැඹුරුව නිසාම අපිට ආයෝජකයෝ ගොඩක් ශ්‍රේෂ්ඨට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ආයෝජකයෝ රැකගන්න එක කර්මාන්තයක් හැටියට මම හිතන්නේ මෙතන ඉන්න අපි හැමෝගෙම වගකීමක්. ඒක නිසා අපි මේ කරන්න යන කාර්යයේ අපි 100% රංගන ශිල්පීන් හැටියට අපේ දායකත්වය අපි ලබා දෙනවා. ඒ වගේම කාර්මික ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනාම තමන්ගේ ඒ දායකත්වය මේ චිත්‍රපටයට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක පෞද්ගලික කාලේ මේ විදිහටම පටන් ගත්ත චිත්‍රපටි සමහර දේවල් අපිට නවත්තන්න උනා නැදින් ඒකට හේතුව ඒ ප්‍රොඩක්ෂන් එක ගැන අපි කතා කරොත් මේ ප්‍රොඩක්ෂන් එකට තියෙන සැලකිල්ල පටන් ගද්දි තියෙන සැලකිල්ලට වඩා අඩු වෙනවා. වැඩේ කරගෙන යනකොට. ඒක නිසා මම ඒක අපි සියලු දෙනාම තම තමන්ට දාගන්න ඕන ස්වයංවරයක් හැටියට මම විශ්වාස කරන්නේ අපි සියලු දෙනා මේ ආයෝජකයන්ට රැක ගන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ ඉදිරියට ගෙනියන්න නම්. ඒක නිසා හැල්මේ චිත්‍රපටි කරගෙන යන එක නෙමෙයි වැඩේ. කරන එක හරියට කරන්න. ඒක නිසා විසුරුටත් ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන නිසා මීට කලින් චිත්‍රපටයක් කරලා තියෙන නිසා මම හිතනවා ඉසුරුට ඒක හොඳට තේරෙනවා මේ චිත්‍රපටයේදී ඒ සැලැස්ම ගැන කතා කරනකොට ඉසුරුට ඒ විෂන් එකක් තියෙනවා කියන එක අපි සියලු දෙනාටම තේරුණා. ඉතින් ඒක නිසා මමත් මේ වැඩ කටයුත්තට එකඟ වුණා. ඉතින් අපි බලමු මේ චිත්‍රපටය අපි අද දවසේ මේ බොහොම ලස්සනට පටන් ගන්න මේ කාර්යය මේ චිත්‍රපටයේ අවසානයේදීත් අපිට මේ විදිහට කතා කරන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයන්ට පෙන්වුවාට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ අපිට ඒ අසසුමම ලැබෙනවා නම් අපි සාර්ථකයි. ඒ සාර්ථක ගමනට මෙතන ඉන්න සියලු දෙනාටම මම සුබ පතන ගම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මගේ මේ වැඩකට නැති කතාව අහගෙන හිටියට බොහොම ස්තුතියි.